හායි යාළුවනේ කොහොමද ඉතින්? අද ජූලි මාසේ 14 වෙනිදා. ඉතින් අද දවසේ විදුලිය කපනවා කියලා කලින් අපිට මෙසේජ් එකක් ඇවිත් තිබ්බා. ඒ කොහොම වුණත් ජොබ් එක ඇරලා වැඩ පටන් ගත්තා. ටිකක් හරි ෂොප් එකේ ආදායමක් එන්න ඕනනේ ඒ හින්දා. ඔවුන් ඉතින් හරියටම 9ට ඉතින් විදුලිය කැපුවා. අයියෝ අද දවසම ඉවරයි. කීයක් හරි හම්බ කරගන්න තිබිච්ච එකක් නැති වුණා. මොන මගුලකට කපනවද දන්නේ. ඔන්නයාගේ මැසිවිලි ටිකක් එක්කන් හිතට පොඩි සිතුවිල්ලක් ආවේ නැතුවමත් නොවේ. ඒත් ඉතින් මං කල්පනා කරා ලේ ටික නිකන් පුච්ච ගන්නවට වැඩිය මොනවා හරි දෙයක් කරා නම් හොඳයි කියලා. ඉතින් අද උදේ පාන්දර නාල කියලා තමයි හිටියේ. ඒ කොහොම වුණත් මොනව කරන්නද? ඉතින් විදුලිය කැපුවනේ. ඉතින් අද දවසේ මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න එපා. ෆෝන් එකක් බල නිකන් කාලේ කනවට වඩා මට හිතුණා ෂොප් එකස් කරන්න බෑ. මාර රස්නයක් තියෙන්නේ මේ දවස්වල. ඉතින් ඒ හින්දා මම හිතුවා අස් කරන්න බැරි හින්දා ගෙදර පොඩ්ඩක් අස් කරන්න හොඳයි කියලා. ඉතින් මේ දවස්වල මගේ කාමරෙත් පොඩ්ඩක් හැඩි වෙලා තිබ්බේ. පොඩ්ඩක් නෙවෙයි හොඳටම. මං ඉතින් දැන් එහෙම මොන හරි කොහොම හරි මේක රැයකට හරි අස් කර ගන්න එක තමයි හිටියේ. වෙලාවට ලයිට් කපපු හින්දා එදා දවසේ ඉතින් උපරිම ප්‍රයෝජන ගන්නත් එපා. ඉතින් ඔන්න ඒ හින්දා වැඩේට බැස්සා. ඉස්සෙල්ලම පටන් ගත්තේ මගේ කාමරෙන් තමයි. ඇත්තටම මොනවත් රැකියාවක් නොකර ගෙදරටලා ඉන්න ගෘහණියක් නම් හරි පිළිවෙලට නීට් එකට කාලය අරගෙන ගෙවල් දොර ලස්සනට අස් කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ යාලට ඊළඟට දැන් දවසේ වැඩ ටික විතරනේ කරන්න තියෙන්නේ. ඒ වුණාට ව්‍යාපාරයක් කරන කෙනෙක්, රැකියාවක් කරන කෙනෙක්, ස්වයං රැකියාවක් කරන කෙනෙක් මේ වගේ අයට නිදහස කියන දේ අඩුයිනේ. උදේ ඉඳන් වැඩ කරලා හැන්දෑවට එනවා. ආපහු මං ඊළඟ දවසේ ඒ ටික රෙස්ට් වෙනවා. ඉතින් ගෙවල් අතු ගානව නැත්තේ නෑ. වැලි බෑග් කවුරුත් ඉන්නේ නෑ. උදේ හවගේ වල අතු ගාතම වැඩ පටන් ගන්න. ඒ වුණතර නීට් එකට ඇඳ පල්ලවල් ඊට පස්සේ ඔය කණ්ණාඩි මේස ඒව පිහිද එහෙම අස් කරන්න වෙන්නේ නෑනේ. ඇත්තටම එහෙම ඒ ඩීප්ලි ක්ලීනින් එකක් දෙන්න පුළුවන් වෙන්නේ සතියකට සැරයක් වගේ තමයි ඒ අයට. ඒ අතරින් ඒ සතියකට හරි හැම ක්ලීනින් එකක් දෙන්නේ අතලොස්සයි. සමහර අය සතියට නෙවෙයි මාසෙට නෙවෙයි අවුරුදු ගණන් යනකම් මම දන්න කියන ගෙවල් කිහිපයක්ම තියෙනවා. අවුරුදු ගානකටවත් ගෙදරකට ගේ ඇතුළට වතුර පොදක් දාලා හොදලා නැහැ. සෝපා පුටු සෙටි යට දූවිලි තට්ටු ගණන්. මන්ද ඇයි එහෙම කියලා කොයි වෙලෙත් දොර ජනෙල් වහන් ඉන්නේ ගේ ඇතුළට දූවිලි එනවයි කියලා. ඒ වුණාට දූවිලි වලින් පිරීලා තියෙන්නේ. දැන් අපේ පැතිවලත් මේ දවස්වල වයින් නැති හින්දා ගොඩක් දූවිලි තියෙනවා. මම ඒක අපි පුළුවන් විදිහට අස්පස් කරලා අත ගාලා දූවිලි පිහ ගන්නවනේ. ඒ සමහර අය මං කිව්ව අය එහෙමම නැහැ. ඒ කියන්නේ අපේ ගෙවල් වල දූවිලි නැතුව නෙවෙයි මං කියන්නේ ඒ වගේ 7 දිනකින් ගොඩක් දූවිලි ඒ ගෙවල් වල තියෙනවා. මොකද ගෙවල් මොක් කරන්නේ හොදන්නේ පිහදාන්නේ කවදාවත් නැහැ. නිකන් අර පේන ටිකේ දූවිලි ටික අරන් ගිහින් එළියට දානවා හරියන්නේ පුටු පල්ල එහෙම හොදන්නේ නැහැ. හැමදාම එකම අයිටම් එක එකම විදිහට තියෙනකොට චුට්ටක් එපා වෙනවනේ. වෙනස් වෙන්නත් එපා. මීන් බලන්නකෝ අස් කරන අතරේ මට උණු වැඩ. මොනවද හම්බුනේ කියලා දැක්කද? අපේ මහත්තයා ඉතිරි කරපු සල්ලි. මම ඉතින් වදින්න ගියේ නෑ. අහම්බෙන් තමයි මේකක් දැක්කේ. ඉතින් අනේ මාටිය ගන්නත් හොඳ නෑනේ. තමන්ගේ මහත්තයගෙන් උනත් ඇත්තටම රුපියලක්වත් හොරකම් කරන්න හොඳ නැහැ. එහෙම වුණාම චෝර බිරිඳක් වෙනවා. එහෙම නෙමෙයි ඉතින්. ඇත්තටම මං කැමති නැහැ එහෙම කරන්න. එහෙම හොරකම් කර මගේ හිත වදිනවා. එහෙම මොන අයට කියන්න නැතුව ගත්තා මම වාගේ පස්සේ මෙච්චර ගණන් ගත්ත කියලා හරි කියනවා. එහෙම නැතුව හොරාට නම් ගන්නෙ නැහැ මම. ඒක මගේ ප්‍රතිපත්තිය. ඉතින් සමහර බිරින්දෑවරුට එහෙම ගන්න සිද්ධ වෙනවා සාමි පුරුෂයන් නොදුන්නම. ඒව ගැන අපිට ඉතින් කතා කරන්න බෑ. ඕන් ඉතින් ගත්ත සල්ලි ටික වැටිච්ච සල්ලි ටික ඒ තිබිච්ච විදියටම තියුවා. මං ඉතින් ගණන් කරන්න ගියෙත් නෑ. කොච්චරක් මෙතන තියෙද කියලාත්. ඒකේ යා ඉතිරි කරන්නේ මොනවාරි හේතුවකටනේ. ඉතින් ඒ හින්දා ඒ තිබිච්ච විදියටම තියලා මං ඉතින් ඔන්න අස් කරා. හැබැයි ඉතින් කෝල් එකක් ගත්ත වෙලාවට මම කිව්වා මෙන්න මෙහෙම සල්ලි දැක්කා. මං ඒක ගත්ත කියලා. එයා දන්නවා මං එහෙම ගන්න නෑ කියලා. ඉතින් ඔන්න ඔය විදියට සම්පූර්ණයෙන්ම කන්නාඩි මේසෙත් අස් කරලා
සුද්ධ කරගත්තා. මේ දේවල් අපිට කරන්න පුළුවන්. ඔන්න ව්‍යාපාර හරි රැකියාවකට යන කෙනෙක් හරි එක්ක පාන්දරින් නැගිටින්න ඕන නැත්නම් රැ වෙලා නිදා ගන්න. ඔය දෙකම බලද්දී අපි ලැබෙන මොහොත පොඩ්ඩක් නිදහසේ ඉන්නනේ බලන්න. එක්ක දවසේම වැඩ කරලා ඇවිල්ලා මහන්සි. නැත්නම් උදේට වැඩත් එක්කන් කරගන්නේ නැහැ. විවිධාකාර ප්‍රශ්න තියෙනවනේ. හැබැයි ඉතින් කරන්න ඕන නම් උත්සාහයක් තියෙන බැරිත් නෑ. වෙන වැරදි තමයි. ඉතින් ওই විදියට පොඩි ඩීප් ක්ලීන් එකක් මගේ කාමරේ මම කරා. ඇත්තටම මේ වගේ පවර් කට් එකක් දවසට අපිට පුළුවන් අද තමා නිදහසේ ඉන්න පුළුවන් කියලා ෂොප් එකත් ඕනනම් වහලා දාලා ගිහින් හොඳ සැපට නිින්දක් ගන්න. එහෙම ඒ කියන්නේ දවල් දවසට අපිට නිදා ගන්න වෙන්නෙම නැති හින්දා මේ වගේ දැන් අද පොයට විතරක් ෂොප් එක වහලා තිබ්බත් පොය දවසෙත් හවස නිදා ගන්න හිටියට නෑනේ. ඔය වගේම තියෙන වැඩ ටික අපි නිදහසේ කරගන්නේ පොය දවසට. ඉතින් එහෙම වුණාම දවල් දවසට නිදා ගන්න වෙන්නේ නෑ. යාන්තම් ওই පුටුව කිච්චුටි S2 පියවිල්ලක් ඇරෙන්න දවල් දවසට නම් නිදා ගන්න අවස්ථාවක් උදා වෙන්නෙම නැති තරම්. මේ සැරෙන් සැරේ අතුරුදහන් වෙන්නේ ෂොප් එක බලන්න ගිහින් එනගම. තාත්තා ඉස්සරහා තිව්වට මාත් සැරෙන් සැරේ ගිහින් බලනවා. මොකද තාත්තට හිටපු ගමන් නිින්ද යනවා. ඉතින් ඒ හින්දා ඒ වැඩත් කරන ගම හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. වෙනද ගෙවල් අතු ගන්න වෙලාවට ඇත්තටම පොත්ස ඔය අල්මාරි පල්ලේ ඇඳන් පල්ලේ දදා අතු ගා ඉන්න වෙලාවක් නැහැ. හවස පහන පත්ත කරන් හයට කලින් අතු ගන්නවා නේද? දඬු බඩ ගාලා පේන ටිකේ දූවිලි ටික විතරයි ඇත්තටම රයන්නේ. ඔය අතරතුර තේ බීපු කෝප්පයක් වතුර බෝතලයක් එහෙම තිබ්බොත් අයින් කරනවා ඇරෙන්න. නැතුව මේ තියෙන හැමදේම පිළිවෙලට මාස් කෙරෙන්නේ නෑනේ. ඉතින් අනේ ඇඳේ රෙද්ද. මේ කොට්ටුර මේවා සතියකට සැරයක් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕන. ඒ නැතත් අපිට ඒක පුරුදුනාම පස්සේ ඒ හරියට කාලය වෙනකොට ඇඳ රෙදි කිලුටු වගේ Tamanට දැනෙනවා. ඉතින් ඒ හින්දා අද ඇඳ රෙදිත් මාරු කරන තමයි මම මේ ලේස්ති වුණේ. ඉතින් කියන්නකෝ ඔයාලා මොනවද කරන්නේ මේ දවස්? ඔය පැතිවලට වහිනවද? මගේ channel එක subscribe කරලා නැත්නම් චුට්ටක් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට මම ගියේ මගේ කෑම මේසෙ තියෙන තැනක් කරගන්න. ඒකේ නම් තියල නිම කරන්න බෑ. මොකද ඔය තියෙන ඇතින් පේන්නේ මෝලා හාල් කොටන එක තමයි කරන්නේ. ඒ නැත්නම් දූවිලිත් එනවා. මේ දවස්වල දූවිලි වැඩිනේ. අර හාල් කොටන එකේ ඩස්ට් එකත් ඇවිල්ලා මේ පුටු ටික වහගෙන තියෙන්නේ. ඉතින් මේ ටික නම් කොච්චර ක්ලීන් කරත් ගන්න. ඇත්තටම කෑම මේසෙ වාඩිලා අපේ ගෙවල කැවෙන්නේ අවුරුද්දකට සැරේ. නැතුව ගෙදරට අමුත් එක්ක ඇරෙන්න ආවෙ නැති වුණත් අපි නම් මේසෙ වාඩිලා කන්නේම නෑනේ. මං හරි ආසිතයක්. ඒත් ඒක කෙරෙන්නේ නැති දෙයක්. මම පොඩි කාලේ මගේ ගෙදර ඉන්න කාලේ ඉඳන් මගේ තිබිච්ච හරි ආසාවක් ඒත් ඒක කවදාවත් ඉටු කරගන්න බෑ. අවුරුද්දකට සැරයක් කරේ. ඉතින් කොහොම හරි ඔච්චර අස් කරත් ඉතින් හරියම මෙහෙම බඩු මුට්ටු දාලා අපිට ඕන විදියට ගෙවල් දරවල් තියාගන්න කොච්චර උත්සාහ කරත් බෑනේ. මහා ගෙදර ඉන්නකොට කොහොමවත් බෑ. තමන්ගේම කියලා ගෙදර හිටියොත් කොහොම හරි තියාගන්න පුළුවන්. ගෙදර ඉන්න අනිත් මිනිස්සු කෑ ගහලා ඒගොල්ලන්ට බැනලා හරි නැත්තම් මරන් කාලා හරි අනේ මේ ටික මෙහෙම තියාපල්ලා කියලා රණ්ඩු වෙන්න හරි පුළුවන්. ඒක මගේ වල ඉන්නකොට එහෙම බෑනේ. ඉතින් ඔන්න කෑම මේසෙ තියෙන ලට්ට ලොට් ටික පේනව නේද? ඔය සේර එහා පැත්තේ තිබ්බිච්ච වලං වගේ අකපෙසි ගැන තියෙනවා. ඒ මල ගෙදරට ගෙනිච්ච ඒ වලං ඒ සේර මාස් කරලා අවසානයේ ෆයිනල් එකට මෙන්න මේ විදිහට මම මේසෙ හදාගත්තා. කොහොමද තිබිච්ච විදිහත් එක්ක. ඊළඟට ගියේ මගේ කුස්සියට. කුස්සියෙත් මේ මං විසින්ම හදාගත්ත ටීකෝන එක. ඒකත් ඉතින් අස් කරලා පිහ ගන්න තමයි මේ හැදුවේ. තාම අහිල්ට මෙහෙම ඔන්ලයින් ඕඩර් කරලා ගන්න බැරි වුණා. පුළුවන් විදියට කුස්සියත් මෙන්න මේ විදියට අස් කරලා හොදලා මදින්න ඕනේ මැදලා පිළිවෙලට හදාගත්තා. මේ රමුටා අපේ දුවෙක් ඉන්නවා ඇහැලියගොඩ.
ඉතින් එයා මේ දවස්වල රම්ටන් වගේක් කඩලා ඔන්න ගෙදරටයි අපිටයි එව්වා. මහා මල්ලා. ඉතින් මේකෙන් ලැබිච්ච ටික අපි මේ විකුණන්න පාරේ තියන්න තමයි හැදුවේ. හැබැයි මේක නම් කලින් දවස් එකක්. කරන්ට් එක නැති දවසේ නම් නෙමෙයි. මෙන්න මගේ කාමරේ අස් කරලා අවසානෙට පේන විදිය. හොඳයිද බලන්නකෝ. මේ කාමරේ තවත් ලස්සන කරගන්න හිතේ තියෙනවා. ඒකද කාල වේලාව සහ මුදල් තමයි ප්‍රශ්නකට තියෙන්නේ. ඉතින් අනාගතේ බලමුකෝ. තව තියෙන වැඩ කටයුතු ඉක්මනින්ම කරගන්න ටිකෙන් ටික උත්සාහ කරමු. ඉතින් අවසානයේ පොළු ගෙවල් ඔක්කොම අස් කරලා දූවිලි පිහලා මකුණු දැල් කඩලා ගේම් ඔෆ් කරගත්තා. සුදු ටයිල් එක හින්දා මාර ඇත්තටම සුදු පාට ටයිල් එක හරි වදයක්. ඒක පෙනුමෙන් හරි හැඩට තිබ්බට නඩත්තුවේදී නම් එපා වෙනවා. මොකද ඩිංගියක් නම් කුණු පැල්ලම් හිටිනවා. ඒ හින්දා සතියකට සැරයක්වත් අනිවාර්යෙන් මොප් කරන්න වෙනවා. ඒකත් ඉතින් කාර්යබහුල කෙනෙකුට නම් හරිම වදයක්. ඉතින් මොනව කරන්නද මේ සුදු ටයිල් නේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ අවසාන විදියට ජීවිතේට එන බාධාවන් දිහා ප්‍රශ්නයක් විතරක් බලන්න එපා. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. ඉතින් ඔයාලත් වීඩියෝට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. Thank you. මාව අවසන් වෙනකම් බලන් හිටියට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට පුංචි මහරි දෙයක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් හදවතින්ම සතුටු වෙනවා. ගිහින් එන්න පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. Bye.